ඉන් අනතුරුව අපි විමසලා බලන්නේ සිංහ ලග්නයට බ්‍රහස්පති ග්‍රහයා කොහෙටද ගෝචරය වුණේ කොහෙටද මාරු වුණේ 12 යන්න තුල තමයි බ්‍රහස්පති ග්‍රහයාගේ ගමන සටහන් වෙන්නේ ගුරුගේ ගමන සටහන් වෙන්නේ කටක රාශිය තුල 12 යන්න. හැබැයි 8 වෙනි අධිපති තමයි 12 යන්නට ගියේ සෙනසුරුගේ එරාෂ්ටකයකින් පීඩා විඳින සිංහ ලග්න හිමියන්. ඒ වගේම තමයි බ්‍රහස්පතිගේ බලය පසුගිය කාල සීමාව තුළ 11 යන තුල ඉතාමත් ප්‍රබලව ක්‍රියාත්මක වුණා. හැබැයි අයිත් පොඩ්ඩක් පසුබෑමකට ලක් වෙනවා. ඒ වගේම තමයි සිංහ ලග්නයට අදාළව අරගෙන බලන විටත් ගුරුගේ බලය ඉතාමත්ම අයහපත් ආකාරයකට ක්‍රියාත්මක වන බවක් නම් පෙන්눔 කරන්නේ නැහැ. සුබඵල සහිතයි. හැබැයි අනිත් ලග්න වලට තරම් නම් සිංහ ලග්නයට ගුරුගෙන් සුබඵල ලබා ගන්න ටිකක් අමාරු බවක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන් අරගෙන බලන විට මේ කාල සීමාව තුළ පසු බැහිමක්. ඒ වගේම තමයි මහන්සි වෙනෝ, දඟලනෝ, උත්සාහ කරනෝ, උත්සාහය ධර්මයට ප්‍රතිඵල නම් ටිකක් හීන බවක් තමයි පෙන්눔 කරන්නේ. ටිකක් නෙවෙයි බොහොම හීනයි. ඒ වගේම තමයි හැබැයි බලාපොරොත්තුව බැත්තරලා නැහැ. ඔබ දන්නෝ පසුගිය කාල සීමාව තුළ ඔබට වෙච්ච දේවලුත් එක්ක ඔබ දන්නෝ කොහොමද ජීවිතය ගලපන්න ඕන කියන දැඩි සැලසුම් සහගත ස්වභාවකින් යුතුව ඔබ කටයුතු කරනවා. ක්‍රමක්‍රමයෙන් ඔබ හිමින් සැරේ දියුණුව සඳහා යනවා. ඕක තමයි ලබන්න ඕන නියම දියුණුව මිනිස්සෙක්. කලබලේ ඉක්මනට ලබන දියුණුව නෙමෙයි. හිමින් ලබන දියුණුව තමයි සාර්ථකයි. මොකද අත්දැකීම් බහුලයි සිංහ ලග්න හිමියන්ට මේ වෙද්දි. පසුගිය කාල සීමාව තුළ හිතන්නකෝ මොනතරම්නම් ජීවිතේ ප්‍රශ්න ආවද කියලා. හිතන්නකෝ ඔය ඔළුව මොනතරම්නම් පීඩාවට පත් වුණාද කියලා. සිංහ ලග්න හිමියන් පුදුමයි මනස හදාගන්න ඔළුව හදාගන්න වෛද්‍ය ප්‍රතිකාර ආදියට යමුනේ නැත්තම් එවැනි තත්ත්වයන් වලට පවාපත් වෙන්න හේතු ඇති වුණා පසුගිය කාලේ අරගෙන බලද්දි සිංහ ලග්න හිමියන් ජීවත් වෙන්න නොහැකි තරමට මානසික පීඩාවන් බලවත් වුණා. හිතවතුන්ගෙන් ඈත් වුණා. කොච්චරනම් යාළුවෝ හිටපු කෙනෙක්ද මොනතරම් මිනිස්සුන්ට උදව් උපකාර කරපු කෙනෙක්ද මොනවද ඔබට ලැබුණේ? මුකුත් නැහැ. සමාජය හැටි හොඳට තේරුම් ගත්තා. මේ වගේම තමයි ඔබ දැන් දන්නවා ඔබට ඉන්නේ ඔබ විතරක් කියලා. අතේ ඇඟිලි වලටත් අඩු ප්‍රමාණයක් තමයි යාළු මිත්‍රාදීන් ඉන්නේ. සමහරක් අය මව්දමව්පියන්ගෙන් ඈත් වෙන්නේ නැති. එවැනි තත්යකටපත් වෙලා හැබැයි සිංහ ලග්න හිමියන්ගේ මනස ශක්තිමත් වටන්න නම් බෑ මොන විදියකටවත්. සිංහ ලග්න හිමියන් මේ වෙද්දී විවාහ වේදනාවන්, ඒ වගේම වෙන්වීමේ වේදනාවන්, ඒ වගේම විරහ වේදනාවන්, ඒ වගේම තමයි මානසික පීඩාවන්, ඒ වගේම ආර්ථික ශක්තිය හිනවීම, රැකියාව නැතිවීම, ඔවැනි নানা ප්‍රකාර දුක් වලට හොඳට මුහුණ දීලා තියෙනවා. මුහුණ දීලා ඔබ දන්නවා කවදා හරි දවසක මම මගේ ජීවිතය දිනනවා කියන බලාපොරොත්තුවෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට සිංහ ලග්න හිමියන් විශේෂයෙන්ම අරගෙන බලද්දී ඉදිරි කාල සීමාව තුල ජයග්‍රහණය ලබනවා. ලබන්නේ එසේ මෙසේ සුළුපටු ජයග්‍රහණයක් නෙමෙයි. සිංහ ලග්න හිමියන් කොහොම පොඩි දෙයක් පිළිගන්න කැමතිත් නැහැනේ. ලැබෙනවා නම් ලැබෙන්න ඕන නැත්තම් නිකන් ඉන්න ඕන. ලැබෙන එක ලැබෙන්නත් ඕන ඊ타මාත්ම ප්‍රබලවම. ඒ කියන්නේ දෙයක් කරන්න පුළුවන් ලැබීමක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ අතලේව කන්න ලබාගෙන වැඩන්නේ අර අපි කියන්නේ කරපු දේවල් වල හොඳ ඉහළ ප්‍රතිඵලයක් නැති වෙනකොට සුළු දෙයක් ලැබෙනකොට ඒක ලැබෙනව නම් ලැබෙන්න ඕන ඇති වෙන්න. ඔන්න ඒ බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. එතකොට සිංහ ලග්න හිමියන්ට තවත් පොඩි කාලයක් තියෙනවා ගෙවන්න නොවැම්බර් මාසේ වෙනකන්. නොවැම්බර් මාසේ උදා වෙනකන් සිංහ ලග්න හිමියන් සෙනසුරුගෙනුත් බැට කනවා, බ්‍රහස්පතිගෙනුත් බැට කනවා, අඟහරුගෙනුත් බැට කනවා, කේතුගෙනුත් බැට කනවා. එතකොට කේතුත් ඉන්නේ ලග්නේනේ සිංහ ලග්න හිමියන්ගේ. එතකොට කේතු ග්‍රහය අරගෙන බලනකොට කේතු ඉන්නේත් ලග්නය තුල. කේතුගේ බලයත් සිංහ ලග්න හිමියන්ට හීනයි. ඒ වගේම තමයි මානසික තත්ත්වය ගොඩක් දුර්වලයි. රැට නිින්ද යන්නෙත් නෑ කල්පනා කරනවා. උදේට නැගිටින්නෙත් ප්‍රශ්නකින් රැට නිදා ගන්නෙත් ප්‍රශ්නකින්. මේ වගේම තමයි නිතරම කේන්තිය වැඩි, ආවේගය වැඩි. ඒ වගේම තමයි කරන බොහෝ දේවල් අතරමඟ අසාර්ථකයි. ඒ වගේම තමයි පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි හිතට පේනවා දුරකින් පේනවා අර සැනසීමේ සීමාව තව බොහොම ළඟයි කියලා Tamanට පෙන්눔 කරන මෙන්න මේ කාලයත් එක්ක මම මොනියම් ආකාරයකින් හරි මගේ ජීවිතයට ආලෝකය සාර්ථකත්වය දියුණුව නම් ලැබෙනවාමයි. ඔය හැමෝටම වඩා ඉහළින් මම මගේ ජීවිතය ගත කරනවා කියන තැන සිංහ ලග්න හිමියන් ඉන්නවා. ඔතෙන්ට යනවා අනිවාර්යයෙන්ම සිංහ ලග්න හිමියන්. නොවැම්බර් මාසේ පහ වෙනවත් එක්කම බ්‍රහස්පති ග්‍රහය මේ ඊතුරු අකුසලය ටික ඔබට ලැබෙන්න සලස්සලා එතන ඉඳලා සිංහ ලග්න හිමියන් ක්‍රමක්‍රමයෙන් ජීවිතේ සාර්ථකත්වය ලබා ගන්නවා. 2027
7 වෙනි මාසෙන් 9 පහ වෙනකොට සිංහ ලග්න හිමියන්ගේ සකල දෝෂයන්ම පිහිදාලා දැම්මා වගේ අයින් කළා දාලා ඔතන ඉඳලා සිංහ ලග්න හිමියන් ජීවිතේ ඊ타ත්ම අතිසාර්ථක බව ලබනවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවනේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං යම් දෙයක් වැපරුවා නම් වපරපු දෙයම තමයි අස්වැන්න. හොඳට මතක තියාගන්න ඔබට සුබඵල ලැබෙන්න නම් අනාගතයේදී ඔබට සුබඵල ලැබෙන්න නම් තියෙන ප්‍රබල ටික ගෙවන්න ඕන. පවක් තියෙනවා නම් ওই ටික ගෙවලා දාන්න ඕන. ඔන්නේ පව ගෙවන්නේ මේ කාල සීමාව තුළ. ඒකයි ඔය ඔළුවේ නිදහසක් නැත්තේ. ගමන් වැඩි ඒකයි. උයාගත්ත ටික කන්න නිදහසක් නැත්තේ ඒකයි. බඩකින්නට බෙදපු බත් එක කන්න නිදහසක් නැත්තේ ඒකයි. ඉවසීමෙන් කටයුතු කරන්න තව බොහොම පොඩි කාලයක්. මෙච්චර කල් හිටියනම් ඔය පොඩ මොකද්ද? ඔන්න ඔය වගේ හිතලා කටයුතු කරන්න ඔබගේ ජයග්‍රහණය අත්අලංගම තියනවා. හැබැයි මේ කාල සීමාව තුළ ප්‍රවේශම් වෙන්න. විවාහ ජීවිතය තුළ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනියම් ආශ්‍රයයන් නැති වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. අනියම් ආශ්‍රය නම් එලෝගෙන තමයි එන්නේ. ඒ වගේම තමයි හොඳට වෙන දේවල් නෙමෙයි ඕවා. ඒක නිසා හරි කල්පනාවෙන් ඉන්න. වියදනුත් එහෙමයි මේ අතින් ගන්නවා මේ අතින් යනවා. කොච්චර මිල මුදල් අතර ගත්තත් අවශ්‍යතාවයට අනුව හොයන්න ඕන සල්ලි. අතේ රැඳීමක් නැහැ මේ කාල සීමාව තුළ. අර ලෝකෙට පරකාසයේ ගෙදරට මරගාතේ වගේ තමයි සිංහ ලග්න හිමියන් මේ කාල සීමාව තුළ කටයුතු කරන්නේ. ඒ වගේම තමයි ගමන් බිමන් වලදී ප්‍රවේශම් වෙන්න හදිසි අනතුරු වලටපත් වෙන්න නූලෙන් ගැලවෙන අවස්ථාවක් නැති. ඒ වගේම නීතිමය ප්‍රශ්නයකටත් යන්න සිද්ධ වෙනවා. පොලිසියකට උසාවියට පසුගිය කාල සීමාව තුල ගියා ඉස්සරහටත් යන්න සිද්ධ වෙනවා. ඒක නිසා කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. බ්‍රහස්පති දෙවියා ගුරු දෙවියා ඔබ කේන්දරේ යහපත් ස්ථානයකට නිමේ ගියේ. ටිකක් වියදම් කරවන්න ගැටලු ඇති කරන්න බලාගෙන තමයි ගියේ. ඒක නිසා කල්පනාකාරීව ප්‍රවේශමිතව කටයුතු කළ යුතුයි සිංහ ලග්න හිමියන් ඉදිරි කාල සීමාව තුළ.